මගේ නම රංගා හර්ෂානි. අද අපි බලමු කොහොමද හෝම් පේජ් එකක් ඩිසයින් කරගන්නේ කියලා. මම දැන් ඉන්නේ sign in page එකේ. මම මෙතනදී sign in වෙනවා buyer කෙනෙක් විදිහට. මේ විදිහට මාව හෝම් පේජ් එකට navigate වෙනවා. ඒක තමයි මම හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මට buyer කෙනෙක් විදිහට log වුණාම තියෙන හෝම් පේජ් එක. මගේ හෝම් පේජ් එකේ මේ විදිහට header එක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. මේ විදිහට කැටගරිස් වලට වෙන් කරලා හදාගෙන තියෙනවා මම මගේ හෝම් පේජ් එකේ ඩිසයින් එක. අන්තිමට footer එකක් මේ විදිහට තියෙනවා. බලමු කොහොමද මම මේක ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ header එකට අදාළව කෝඩ් එක. ඒක මේ විදිහට PHP tags එකක් එක්කගෙන තමයි පටන් ගන්න තියෙන්නේ. මුලින්ම මේ විදිහට මම session එක දැන් set කරලා තියෙනවා ඩිටේල් check කරන්න තියෙනවා. header එකේ උඩින්ම session එකේ login ID එකයි user name එකයි check කරනවා. ඒ වගේම active account type එක මොකක්ද කියලා check කරගෙන තමයි මම මෙතන session එකක් start කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට doc.type html කියන version tag එක මම add කරගෙන තියෙනවා. html tags වල structure එකට අනුව තමයි මම මේක හදාගෙන ගිහින් තියෙන්නේ. මුලින්ම මම body එකට මේ විදිහට background color එකක් දීලා තියෙනවා. body එක ඇතුලේ navigator එකක් හදාගෙන තියෙනවා. navigation එක ඇතුලේ තමයි මම මගේ header එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරගෙන තියෙන්නේ. මේ විදිහට navigation එක ඇතුලේ මම header එක ඩිසයින් කරගෙන තියෙනවා. මම navigation එකට classes දීලා තියෙනවා. ඊට පස්සේ navigation එක ඇතුලේ මම div එකක් හදාගෙන තියෙනවා. div එක ඇතුලේ logo section එකක් වගේම search bar එකට පස්සේ right section එක message section එක card view section එකක් වගේම watch list section එකකුත් මම මේ විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේම drop menu එකක් මම මගේ navigation එක ඇතුලේ header එකේ හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒකට script එක විදිහට හදාගෙන තියෙනවා. මේ විදිහට තමයි මම මගේ header එක ඩිසයින් කරගෙන තියෙන්නේ. section විදිහට හදාගෙන තියෙන්නේ. මම logo එක හදාගන්න anchor tag එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ search bar එකට මම div එකක් ඇතුලේ තව div එකක් හදලා ඒකේ input එකකුයි button එකකුයි add කරගෙන තියෙනවා. button එකට icon එකකුත් මම මේ විදිහට add කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි මම මගේ classes පාවිච්චි කරලා තියෙනවා ඒ දෙකටම. ඒ වගේම right section එකක් හදාගෙන තියෙනවා. right section එකට මම div එකක් හදාගෙන තියෙන්නේ. div එකේ class එකක් දීලා classes add කරගෙන තියෙනවා. CSS වලට. ඒ වගේම මම PHP tag එකක් දාලා login ID එක check කරලා බලනවා. ඒ වගේම notification section එකක් හදාගෙන තියෙනවා. notification section එකක් මම div එකක් ඇතුලේ හදාගෙන තියෙනවා. div එකක් ඇතුලේ button එකක් හදාගෙන තියෙනවා. notification මේ වලට මේක මම icon එකක් button එකට add කරගෙන තියෙනවා. ඒ වගේම මේකට class span එකකුත් add කරගෙන ඒකේ classes මම මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේකට තව div එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ තව div එකක් ඇතුලේ මම
ඇඩ් එකකින් තියෙනවා notification කියලා මේ විදිහට paragraph එකක්. ඊට පස්සේ මම ඊට පහළින් තව div එකක් තියෙනවා. ඒකේ තමයි messages ඒකේ ඇතුළේ ඒකට මම classes දීලා තියෙනවා. ඒක මේ විදිහට මම messages ටික type කරගෙන තියෙනවා. මේ විදිහට තමයි මගේ notification එක මම හදාගෙන තියෙන්නේ. ඔය තියෙන message section එක. එතෙන්දි මම අන්තිමට ගියා පාවිච්චි කරලා තියෙනවා. ඒකට PHP වලින් check කරන කරන එක බය කෙනෙක් ඒ user name එක ගන්න එයා බය කෙනෙක් කියනවා. එයා බය කෙනෙක් නෙවෙයි එයා යන්නේ බය dashboard එකට. මම විදිහට ඒක check කරලා තියෙනවා. ඒ වගේම එයාට මේ විදිහට මම icon එකක් add කරගෙන තියෙනවා. messages තියෙනවද කියලා check කරන්න. ඒ වගේම මේ විදිහට මම cart එකක් හදාගෙන තියෙනවා බයට view කරන්න පුළුවන් විදිහට. බය කෙනෙක්ද සෙලර් කෙනෙක්ද කියන එකට අදාළව තමයි මෙතනින් මුලින් check කරන්නේ මේ අංක ටැග් එකෙන්. ඒක අදාළව තමයි මේ විදිහට view වෙන්නේ. එයා බය කියනවා බය dashboard එකට යනවා සෙලර් කියනවා සෙලර් dashboard එකට යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අතර වෙන තියෙන messages කාඩ් view කරන්න. ඒ වගේම profile එකක් හදාගෙන තියෙනවා. මේ විදිහට මම දෙකම හදාගෙන තියෙනවා. එතනදි මම user name එකයි user name එකයි display වෙන විදිහට හදලා තියෙනවා file එක ගාවින්. ඊට පස්සේ මම menu එකකුත් මම හදාගෙන තියෙනවා. මයි drop down එකයි drop menu එකයි තමයි div එක ඇතුළේ තමයි හදාගෙන තියෙන්නේ. file එක button එකක් විදිහට හදලා image tag එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම drop down menu එකට මම div එකක් හදාගෙන තියෙනවා. div එකක් ඇතුළේ තමයි drop down menu එක හදාගෙන තියෙන්නේ. drop down menu එකේ dashboard එක profile එක වගේම sign out එක පෙන්නනවා. ඊට පස්සේ sign in වෙලා නැති කෙනා sign in වෙන විදිහට තමයි පෙන්නලා තියෙන්නේ. ඒ වගේම sign in button එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට script එකක් ලියා හදාගෙන තියෙනවා. මගේ header එකට අදාළව profile එකට ගන්න විදිහට profile download කරලා තියෙනවා. ඒ වගේම ඒක මේ හදාගෙන තියෙන මේ විදිහට මුලින්ම profile එකේ ID button එකේ ID එක අරගෙන තියෙනවා. ඒ වගේ profile down එකේ button එකේ ID එකෙන් තමයි elements දෙක identify කරගෙන තියෙන්නේ. ඊට පස්සේ if එකකින් check කරලා බලනවා profile button එකයි හෝ සහ profile drop down එක විදිහට click කරන්න කියලා තමයි හදාගෙන තියෙන්නේ. වෙනකොට ඔන්න ඔය විදිහට තමයි දෙකෙන් profile check view කරන්නේ. profile එක හදාගෙන තියෙනවා. click කරාම ඊට පස්සේ close කරන්න හදාගෙන තියෙන මේ විදිහට drop down එක drop down එක දෙනකොට screen එකේ ටෙක්ස්ට් එකේ නිකන් අමුම තැනක ක්ලික් කරලා drop down එක close කරන විදිහට මම ඒක හදාගෙන තියෙනවා මේ විදිහට add event listener කෙනෙක් දාලා තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඒ වගේම drop down එක උඩ ක්ලික් කරලා ඒක ක්ලෝස් කරගන්න මේ විදිහට හදාගෙන තියෙනවා ස්ක්‍රිප්ට් එක ඇතුලේ. එතන මේ විදිහට මම හදාගෙන තියෙන drop down එකට අදාළ ෆන්ක්ෂන් එක. අපි දැන් බලමු කොහොමද මගේ footer එක මම ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන මගේ footer එකට අදාළ කෝඩ් එක. මම footer එක මේ විදිහට footer එකක් ඇතුලේ තමයි හදාගෙන තියෙන්නේ. ඒක ඇතුලේ div එකක් හදාගෙන තියෙනවා. footer කියන එක මම class කියලා තියෙනවා. එතන main div එක හදාගෙන තියෙනවා. ඒක ඇතුලේ තව sub div එකක් මේ විදිහට හදාගෙන ඒකට classes කියලා තියෙනවා. ඒ තව sub div එකක් ඇතුලේ තමයි මම
view කියන සබ් view එක ඇතුලේ මම මේ විදිහට ෆොටෝ එකට අදාළව ඒක සෙට් කරගෙන තියෙනවා. මම ඒකෙදි කොලම්ස් විදිහට හදාගෙන තියෙන්නේ. ස්කිල් shop කියන එක කොලම් එකේදී ඒකේ පෙන්නනවා about us, log career කියන ටැග්ස් තුනක් ඒක ඇතුලේ හදාගෙන තියෙනවා. learn කියන ටයිටල් එකේ යටතේත් ඒ විදිහට සබ් ටැග්ස් තුනක් මේ විදිහට හදාගෙන තියෙනවා. ටෙක් කියන එක යටතේත් මේ විදිහටම හදාගෙන තියෙනවා. ඒ වගේම help කියන එක යටතේත් මේ විදිහටම ටැග් තුනක් හදාගෙන තියෙනවා. ඒ විදිහට තමයි මගේ ඩිසයින් එක මම ඉස්සරහට ඒක ඩිසයින් කරගෙන තියෙන්නේ. වගේම footer end එකේ මේ විදිහට පැරග්‍රාෆ් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊපස්සේ footer end එකේ තමයි body tag එකේ HTML tag එකේ course එක තියෙන්නේ. header එකේදී end එකේ tags දෙක නැහැ. header එකේ තමයි tags දෙකේ opening tag එක තියෙන්නේ. footer එකේ තමයි end tag එක තියෙන්නේ. බලමු මගේ home page එක මම කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන මගේ home page එක මම මුලින්ම PHP tag එකක් දාලා මෙතන import කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේක sections කීපයක්ම හදාගෙන තියෙනවා. එකක් තමයි hero section එක, අනික features cursor එක. ඒ වගේම category section එකක්, ඒ වගේම testimonial section එකක්, state section එකක්, how it work කියන section එක, වගේම call to action කියන section එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම script එකකුත් මම මේකේ හදාගෙන තියෙනවා. ඊට පස්සේ අන්තිමටම footer එක ඉන්පුට් කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි මගේ page එකේ structure එක තියෙන්නේ home page එකට අදාළව. මේ තියෙන්නේ hero section එක මම හදාගෙන තියෙන විදිහ. මම ඒකේ div දෙක මේ විදිහට හදාගෙන තියෙනවා. මුලින්ම section එකට class එකක් දීලා මම එතන CSS class කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔකට div එකක් හදලා ඒ div එකේටත් CSS දීලා තියෙනවා. ඒකට තවත් div එකක් මම හදාගෙන තියෙනවා. ඒ div එක තුළ තමයි අනිත් div දෙක first div එක second div එක කියන section දෙකම හදාගෙන තියෙන්නේ. ඒකෙන් first div එක ඇතුළේ මම හදාගෙන තියෙනවා මේ විදිහට මුලින්ම H1 tag එකක් දීලා learn and earn skills today කියන මේ title එක display කරනවා. ඊට පස්සේ paragraph එකක් මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම search bar එක හදාගෙන තියෙන්නේ first div එක ඇතුළේ. මේ විදිහට search bar එක හදාගත්තාම div එකක් ඇතුළේ තමයි හදලා තියෙන්නේ. input එකක් දීලා තියෙනවා, button එකක් දීලා තියෙනවා. ඒක තමයි search එක මම design කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට button එක call කරගෙන තියෙනවා. button එක ඒක එකක් තියෙන්නේ sensitive එකක් ඇතුළේ. div එකක් ඇතුළේ page me first එකක් දාලා තමයි email මේ විදිහටම හදාගෙන තියෙන්නේ. ඒකේ bio නම් යාගේ user role එක bio නම් මේ විදිහට go to dashboard එකයි browser skills කියන buttons දෙක මම ඒක හදාගෙන තියෙනවා. එහෙම නැත්නම් එයා seller කෙනෙක් නම් එයාට dashboard එකේ create skills කියන buttons දෙක තමයි display වෙන්නේ. එයා sign in වෙන්නේ නැතුව log වෙච්ච කෙනෙක් නම් එයාට sign in එකට යන්න let's start කියන එක වගේම learn more කියන buttons දෙකක් display වෙන විදිහට මම උතුම්ගේ හදාගෙන තියෙනවා. user ගේ role එකට අනුව තමයි යාලට display වෙන home page එක design කරගෙන තියෙන්නේ. ඒ වගේම මම div 2 එක ඇතුලේ මේ විදිහට වෙනම එකක් හදාගෙන තියෙනවා. මම මේ div එකේ තව div එකක් දිහා එක class දීලා තියෙනවා. ඒකට තව div එකක් කරලා ඒකට class එකක් දීලා තියෙනවා. ඒකට තව div එකක් හදලා තමයි මේ විදිහට scan කරලා තියෙනවා. emoji එකක් වගේම ඒකට paragraph එකක් මේ විදිහට add කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි මගේ hero section එක මම හදාගෙන තියෙන්නේ. ඒ වගේම cursor එක මේ විදිහට add කරගෙන තියෙනවා. cursor එකට පස්සේ මේ විදිහට category section එක මම add කරගෙන තියෙනවා.
සෙක්ෂන් එකක් ඇතුළේ තමයි එකක් මම හදලා තියෙන්නේ. මේ සෙක්ෂන් එකට ක්ලාසස් දීලා තියෙනවා. හැම දෙයකට අයිඩියකුත් දීලා තියෙනවා සෙක්ෂන් එකට. සෙක්ෂන් එක ඇතුළේ ඩියුව එකක් හදලා ඒක ක්ලාසස් සෙට් කරගෙන තියෙනවා. ඒක ඇතුළේ තව සබ් ඩියුව එකක් හදලා තියෙනවා ග්‍රිඩ් එකක් විදිහට. ඊට පස්සේ ඒක ඇතුළේ ඇන්කර් ටැග්ස් එඩ් කරගෙන තියෙනවා. ඇන්කර් ටැග්ස් ඇතුළේ තමයි මම මගේ කැටගරිස් ටික මේ විදිහට ඇඩ් කරගෙන තියෙන්නේ. මේ තියෙන එක තමයි කැටගරිස් ටික. ඊට පස්සේ මේ විදිහට මම තව සෙක්ෂන් එකක් හදාගෙන තියෙනවා. මේ සෙක්ෂන් එකට තමයි ක්ලාස් දීලා තියෙනවා. ඒ වගේ මේකේ මම ටයිටල් එකක් දීලා තියෙනවා how what are users say කියලා. ඒක තමයි මම දීලා තියෙන ටයිටල් එක. ටයිටල් එක ඇතුලේ මම ඩිව් එකක් හදාගෙන තියෙනවා. ඩිව් එකට තව ඩිව් එකක් හදාගෙන තියෙනවා. ඒකට තව ඩිව් එකක් හදාගෙන තියෙනවා. ඩිව් එක ඇතුලේ තමයි අ, මේ විදිහට sections කරලා හදන cards හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම start section එකකුත් හදාගෙන තියෙනවා. status section එක. ඒකෙදි මේ විදිහට සෙක්ෂන් එක ඇතුලේ ඩිව් එකක් හදලා ඩිව් එකෙන් තව ඩිව් එකක් හදලා ඩිව් එක ඇතුලේ තව ඩිව්ස් ඇතුලේ තමයි මම විදිහට ඩිව්ස් වලට ක්ලාස් දීලා තියෙනවා. ඒ වගේම සෙක්ෂන් එකට පස්සේ ඩිව් එක ඩිව් එකක් ඇතුලේ විතර ක්ලාස් එකක් දීලා විතර තව ඩිව් එකක් හදාගෙන තියෙනවා. ඒකෙන් ඩිස්ප්ලේ කරනවා ස්ටේටස්. ඒ වගේම එකට හරහා සෙට් කොච්චර මොකක්ද එතන ඩිස්ප්ලේ කරන ස්ටේටස් එක කියලා ග්‍රාෆ් එකේ ඩිස්ප්ලේ කරන්න තියෙනවා. ඒක තමයි ස්ටේටස් සෙක්ෂන් එක හදාගෙන තියෙන්නේ. how it works කියන සෙක්ෂන් එකට මම සෙක්ෂන් එකක් හදාගෙන තියෙනවා. සෙක්ෂන් එකට ක්ලාස් නේම් එකක් දීලා තියෙනවා. ක්ලාස් එක ඇතුළේ ටයිටල් එකක් දීලා තියෙනවා. ටයිටල් එකට පස්සේ ආයි ඩියුව එකක් හදාගෙන ඊට පස්සේ ඩියුව එකේ තව ඩියුස් සබ් ඩියුස් හදාගෙන තියෙනවා. සබ් ඩියුස් ඇතුලේ තමයි මම ඒකට අදාළව ඩීටේල්ස් වෙනදේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඊට පස්සේ මම කෝලන් ඇක්ටිව් කියලා සෙක්ෂන් එකක් හදාගෙන තියෙනවා. ඒකත් යූසර්ගේ රෝල් එකට අනුව තමයි ඩිස්ප්ලේ කරන්නේ යූසර්ද බයද කියලා අඳුරගෙන ඊට පස්සේ තමයි ඒගොල්ලෝගේ රෝල් එකට අදාළව ඒක ඩිස්ප්ලේ කරන විදිහට හදාගෙන තියෙන්නේ. අන්තිමට දාලා මම හදාගෙන තියෙන ස්ක්‍රිප්ට් ෆයිල් එක. මෙතන ස්ක්‍රිප්ට් ෆයිල් එක ඒක ප්ලස් තමයි අදාළ ස්ක්‍රිප්ට් එක විදිහට මම හදාගෙන තියෙන්නේ. මම පේජ් එකට ඒක තමයි මම පේජ් එක ඩිලීට් කරන්න කියන්නේ. මේ තියෙන හෝම් පේජ් එක. එතකොට මේ තියෙන හෙඩර් එක. එතකොට මෙතන තියෙනවා දැන් මං ඉන්නේ ස්කිල් අය කෙනෙක්ට අදාළව තියෙන හෝම් පේජ් එකේ මෙතන යාට ජොයින් එක වගේම සයින් ඉන් බටන් එක තියෙනවා. ඊළඟට වොච් ලිස්ට් එකට යන්න තියෙනවා. තාම මං ඩිසයින් කරලා නැහැ ඒක account කියලා පෙන්නන්නේ. ඊට පස්සේ මේ විදිහට කාඩ් එක තියෙනවා. කාඩ් එකක් තාම අපි ඩිසයින් කරගෙන කරලා නැහැ. ඊට පස්සේ මෙතන එයාට තියෙනවා නම් මේල්ස් ඒක බලන්න පුළුවන්. මෙසේජස් ඊට පස්සේ නොටිෆිකේෂන් එකම ප්‍රොජෙක්ට් තියෙනවා. එහි තමයි එක හදාගෙන තියෙන්නේ. ඊට මේ විදිහට කර්සර් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මේ තියෙන්නේ කැටගරි සෙක්ෂන් එක. ඊට මේ තියෙන්නේ අප්ටෝසේ කියන එක කැටගරි එක. ඊට පස්සේ මෙතන ස්ටේටස් කැටගරි සෙක්ෂන් එක. how it's work සෙක්ෂන් එක තමයි මෙතන මේ විදිහට ඩිස්ප්ලේ කරන්නේ. මේ ඇක්ටිව් සෙක්ෂන් එක. මේ තමයි මම ඩිස්ප්ලේ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන වගේ footer එක. අපි දැන් බලමු කොහොමද ඉතල යූසර් කෙනෙක් විදිහට ඇඩ් වුණාම පේන්නේ කියලා. දැන් මම මේ ඉන්නේ සෙනර් කෙනෙක්ට අදාළ ඩෑෂ්බෝඩ් එක හෝම් පේජ් එකට අදාළව.
මෙතන ඔයා මුලින්ම හෙඩර් එක ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම හෙඩර් එක ඇතුළේ මේ විදිහට සයින් ඉන් එකයි එයාට අදාළව ඩිස්ප්ලේ කරනවා අයිකන්ස් මේ විදිහට සයින් ඉන් ජොයින් කියන බටන් එක වගේම මෙයාගේ ප්‍රොෆයිල් එක එතනත් කර්සර් එකක් මේ විදිහට පෙන්වනවා. මේක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මේ විදිහට කැටගරිස් තියෙනවා. මේ විදිහට මේකත් මේ විදිහට එයාගේ හෝම් පේජ් එකේ අදාළව මේ විදිහට මේවා පෙන්වන්න විදිහ තමයි හදාගෙන තියෙන්නේ. create new history වගේම go to dashboard කියන බටන්ස් දෙකක් තියෙනවා. ඒ වගේම footer එක තියෙනවා. ඒ විදිහට තමයි මගේ හෝම් පේජ් එක ඩිසයින් කරගෙන තියෙන්නේ. ඒ වගේම මගේ හෝම් පේජ් එක මම responsive විදිහට ඩිසයින් කරගෙන තියෙනවා. මේ විදිහට තමයි small device එකකදී මගේ හෝම් පේජ් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඩිසයින් එක ඩිස්ප්ලේ වෙන්නේ. ඒ විදිහට තමයි මම මගේ හෝම් පේජ් එක ඩිසයින් කරගෙන තියෙන්නේ. Thank you.